බැංකු ගිණුමක් අරින්න පාස්පෝර්ට් එකක් ගන්න නැත්නම් රජයේ සහනාධාරයක් ගන්න ගියාම කොළ කෑලි කීයක අස්සම් කරන්න ඕනද? ෆොටෝකෝපි කීයක් ගන්න ඕනද? මේ පරණ ක්‍රමය ළඟදීම ඉවර වෙන්නයි යන්නේ. ශ්‍රී ලංකාව දැන් සූදානම් වෙන්නේ SLUDI ශ්‍රී ලංකා යුනික් ඩිජිටල් අයිඩෙන්ටිටි හෙවත් ඒකීය ඩිජිටල් හැඳුම්පත හඳුන්වා දෙන්නයි. මේක නිකම්ම අලුත් ID කාඩ් එකක් නෙවෙයි. මේක මුළු රටම එකම ඩිජිටල් ජාලයකට අමුණන යෝධ ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය කොඳුනානටිය වෙන්නේ ජෛව මිතික දත්ත. එම නැත්නම් බයෝමෙට්‍රික්ස් කියලා කියනවා. අලුත් හැඳුනුම්පතට ඔබේ ඡායාරූපය විතරක් මදි. ඇස්වල තාරා මණ්ඩලය. ඇඟිලි සලකුණු 10ක්. මුහුණේ ස්වභාවය. මේ දත්ත තුනම එකතු කරලා ඔබට ලැබෙනවා ඉලක්කම් 10ක හෝ 12ක විශේෂාංකයක්. මේක හදන්න අපි පාවිච්චි කරන්නේ ලෝකයේ පිළිගත් MOSIP Modular Open Source Identity Platform කියන තාක්ෂණය. ඒ කියන්නේ ඔබේ අනන්‍යතාවය හොරකම් කරන්න කාටවත් බෑ. මේ තාක්ෂණය අපට ලැබෙන්නේ කොහෙන්ද? මේක ඉන්දියානු රජයේ ප්‍රධානයක්. ඉන්දියාවේ බිලියන 1.4ක ජනතාවක් පාවිච්චි කරන ආධාර් කාඩ් පතේ තාක්ෂණයම තමයි අපිටත් ලැබෙන්නේ. ලෝකයේ සාර්ථකම ඩිජිටල් ID සිස්ටම් එකක් විදිහට මේක පිළිගැනෙනවා. ඒ නිසා තාක්ෂණික දෝෂ ගැන අපි බිය යුතු නැහැ. මේකෙන් අපට ලැබෙන වාසිය මොකද්ද? ඔබට රජයේ වැඩක් කරගන්න ID කොපි උස්සයි යන්න ඕනේ නැහැ. ඔබේ ඇඟිලි සලකුණු තියපු ගමන් සිස්ටම් එකෙන් ඔයාව හඳුනා ගන්නවා. විශේෂයෙන් අස්සැසුම වගේ දේවල් වලදී හොරාට නම් දාන්න බැරි වෙන්නේ මේ නිසයි. ඒ වගේම පුද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ ඔබේ තොරතුරු ආරක්ෂා වෙනවා. මේ දත්ත කාටවත් හිතුමතේ ගන්න බෑ. ලෝකෙම ඩිජිටල් වෙද්දී අපි තාම කොළ කෑලි පුරව ඉන්න බෑ. මේ තාක්ෂණයත් එක්ක රටක් විදිහට අපි ලොකු පිම්මක් පනින්නයි යන්නේ. මේ ගැන ඔබට හිතෙන්නේ මොකද්ද? ඔබේ දත්ත දෙන්න ඔබ කැමතිද? පහලින් කමෙන්ට් කරන්න.